සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ජොබ් බෑන්ඩ් එකේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එක තමයි ඔයාලට අත් එක්ක දුරා ඉන්නේ යාළුවනේ. ඉතින් යාළුවෝ ඔයාලා අපේ නිවුස් channel එකට තාමත් අලුත් කෙනා රතු පාට subscribe බටන් press කරලා bell icon එකත් ඕන් කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම notification මාර්ගයෙන් එන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් ඕන් කරලා තියාගන්න යාළුවනේ. ඉතින් යාළුවාට අද අරන් ගල තියෙන්නේ ඔයාලගේ අස්සසුම් මුදල් වැඩි කරා කියලා නිවේදනයක් යනවා. අන්න ඒක ගැන තමයි මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව අවසන් වෙනකම් රැඳෙන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම් රැඳෙන්න යාළුවනේ. එහෙනම් අපි වැඩි කතා නැතිව යමු වීඩියෝ එකට. හරි තියන වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙනවා ඔයාලා අපේ WhatsApp group වලට තාම join වෙලා නැත්නම් වීඩියෝ එක comment section එකේ pin කරලා තියෙන WhatsApp group link වගේක්. ඉතින් ඒ group වලට අනිවාර්යයෙන්ම join වෙලා ඉන්න. ඉතින් එහෙම join වෙලා හිටියොත් ඔයාලට වීඩියෝ දාන්න කලින් දැනගන්න පුළුවන් වෙනවා වගේම වීඩියෝස් වලින් ගේන්න බැරි තොරතුරුත් අපි WhatsApp group වල දානවා. ඒ නිසා ඒතනොත් ඔයාලට එසනින් දැනගන්න පුළුවන් group වලට join වෙලා හිටියොත් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ comment section එකේ pin කරලා තියෙන WhatsApp group link වගේක් ඒ group වලට join වෙලා ඉන්න කියලා ඔයාලගේ ආන්දරෙන් ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි තියානෝ ඔයාලගේ අත්සතුම් මුදල් සංක්‍රාන්තික කාණ්ඩයක් කියලා තිබ්බා. අන්න ඒ අයගේ 2500 සහ 5000 කියලා දීමනාවල් දෙකක් තිබ්බා. ඉතින් ඒ 2500 දීමනාව තමයි 5000 දක්වා වැඩි වෙලා තියෙන්නේ යාළුවනේ. ඉතින් ගොඩාරියක් අයගේ සංක්‍රාන්තික දීමනාව කපා හැරලා කියලා තියෙනවා. ඉතින් ඒ කපා හැරපු එක නැවත ලබා ගැනීමේ අවස්ථාවකුත් ඔන්න රජ විසින් සලස්සලා තියෙනවා. ඉතින් ඒක ලබා ගන්න පුළුවන් නම් දුප්පත්ම පිරිසට තමයි. ඒ කියන්නේ ඔයාලා ගොඩාරියක් දුප්පත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් නැවත ඇපිඑල් එකක් දාන්න. ඔයාලගේ පාදශීල ඒකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා දුප්පත් බවට ඔප්පු කරන්න මේ විදිහේ ලිපියක් ලියලා ඔයාලගේ අය පිළිබඳ ලිපියක් ලියලා එයාට බාර දෙන්න. ඊට පස්සේ ඔයාලා ගිනිමැස්සට නැවතත් ඒ සංක්‍රාන්තික කාණ්ඩේ කට්ටිය ඒ කියන්නේ අසතුම නිලධාරීන් නැවතත් ඒ ඔයාලගේ නිවෙස්වලට ඊට පස්සේ ඔයාලා හරියටම يعني ස්ථීර වුණොත් ඔයාලට නැවතත් ඒ දීමනාව ලබා දෙන බවට රජය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ 2500 දීමනාව 5000 දක්වා වැඩි කරලා තියෙනවා යාළුවනේ. ඔයාලා සංක්‍රාන්තික කාණ්ඩේ ඉන්න කෙනෙක් නම් ඔයාලගේ මුදල් කපා හැරලා තියෙනවා. අනිවාර්යයෙන්ම නැවත ඇපිඑල් එකක් දාන්න මං කිව්ව විදියට. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා මගේ WhatsApp නම්බරේ තියෙනවා. ඉතින් මැසේජ් එකක් දාන්න නැත්නම් ඔයාලා මේ වීඩියෝ එක comment section එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් අපි හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා. ඉතින් අද වීඩියෝ සම්බන්ධයෙන් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න යාළුවනේ. එහෙනම් යාළුවා අපි තවත් දවසකට වීඩියෝ ගහමු වෙනකන්. ඔයාලට සුබ දවසක් යාළුවෝ.